හරියන එක ජොබ් එකක් කරන්න යන්නේ මේ මහුලේ. ෂිට් පාලා තියෙන්නේ අබ්බා. කොච්චර කොච්චර පස්සලුනේ. ෂිට්. අදත් උදේ ඉඳන් පටන් ගත්තද පත්තර බලන්න. රස්සාවකට යන්නේ පත්තරේ නම් බල බල ඉන්නවා. කාලා කන්නේ. ඕ හදාගත්ත වැඩි හොඳ එළදෙනෙක් ගෙනල්ලා හදාගත්ත නම්. ඈ? හදාගත්ත නම් අපිට කිරි ටිකක් හරි ගන්න පුළුවන්. කංකරච්චරි. අයින්වත් දන්නේ නැහැ කිව්වා. මොකද අර පත්තරකින් ඔළුව ආගෙන. මොකද ඉන්නේ? අපෝ මේ ගෙදර කන්තරච්චි අලුත් වෙනවා කෑපෝ පප්පා. චි. ආවොත් එහෙනම් දැන් මෙතන දෙවනක් කරනවා ගාය. කටන ගම ආයලා ගමටම ලවුස් ස්පීකරේ වගේ. ඉවරයි. මොකද මම පත්තරයකින් ඔළුව වහගෙන උඹලා කම්බුල් කායේද? බත්තාද මෙතන කෑ ගහන්න. මේ ගෙදර කංකරච්චි නදියට යකෝ බත්තාද මෙතන. මෙතන ආවරණ කවන්නේ කෑ නම් ගහන්න එපා. මොගුල දැන් බෑ මේ පත්තරේ වල ජොබ් එකක් දොයන්නේ. ඔව් බං ඔව්. ඊ මන් දන්නේ නෑ බං. මේ වගේ ජොබ් තියෙන ජොබ් වලට උඹට අධ්‍යාපන සුසුකම් එහෙම තියෙනවද? අනිතේ පාට මං ගියා ඉතත් පෙළදවද බං. ඔව්. මේවා බලලා ජොබ් වලට යන්න එපා. හරිද? මේවා බලලා උඹ ජොබ් වලට ගිහලා අවසානයේ මේ ගාලා පන්නයි පයින් ගහලා එළියට. ඇත්ත තමයි බං. නේ මන් දන්නේ නෑ බං. උගාන බෑස් කළා දීපන් බා ජොබ් එකක් යන බං. උඹලා එකක් කොටක් කොල්ලලා පුලියලක් ගන්න බෑනේ බං. මේ ඒක නෙමෙයි. මේ කරන්න පුළුවන් ජොබ් එක වල දීපන් මේ බරවරේ බං. උඹට කරන්න පුළුවන් ජොබ් එකක් බං ඉතින්. සල්ලෝ ඇඟ වස්සගෙන ඉත බං ජොබ් තියෙන ඕන තරම්. හරි ඒක මොකක් කරේ ඇඟේ ප්‍රශ්න නෙමෙයි කරන්න පුළුවන් එක සෙට් කරලා දීපන්. උඹට ජොබ් එකක් වලකට එකක් අමාරුයි. හැබැයි මේ ඉකි කිව්වා බං මේ ජොබ් එකක් තියෙනවා කියලා. කොහෙද ටිකක් ඈත. අවුල මන් දන්නේ හැටියට බං මේ ඉන්න තැන් එහෙම දෙනවද? ඉන්න තැන් දෙනවා. ඉන්න තැන් නවාතැන් පාසුකම් කෑම බීම ඔක්කොම දෙනවා. 60000ක් පඩිත් දෙනවා. Oh yeah. නෑ බං. අධ්‍යාපන සුසුකම් අදාළ නෑ හැබැයි. ඒකයි මම උඹට සෙට් කරන්න කියලා. ගෙදර බං. කමල දන්නවනේ. බරබරේ. ඒකින් සවුලක් නෑ බං. සෙට් මේ උඹට කියන්නද? මේ 60000ක් දෙනවා. දෙයිවල තමයි තියෙන්නේ හැබැයි වැඩේ. අවුලක් නෑ බං. මේ කත කරන්න තියෙන්නේ කියලා තේරුම් නැතුව කියනවා කොහොමද? ඉස්සෙල්ලා ගපන් ඔබ කැමතිද කියලා? වැඩේට මං කැමතියි. දෙයිවල සූ එකේ ස්ටේට් එක ගෝරිලෙක් ඉන්න ඔබ වගේ. අන්න ඔබ රෙන්ඩ් එකයි යන්න තියෙන ටිකල්.